සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද්ට මරණ දඩුවම. සිරියානු සිවිල් යුද්ධය සමයේ සිදු කළ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ හේතුවෙන් හිටපු ජනාධිපති බෂාර් අල් අසාද්ට මරණ දඩුවම නියම කිරීමට එරට අධිකරණයක් තීන්දුව කර තිබෙනවා. ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි පසුබිමක මෙම දඩුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 2024 දෙසැම්බර් මාසයේදී සිරියානු පාලනය බිඳවැටීමත් සමග ඔහු සිය පවුලේ අයද සමග රුසියාවේ මොස්කව් නුවරට පලා ගොසින් සිරියාවේ නව සංක්‍රාන්ති පාලනය යටතේ හිටපු පාලකයන්ට එරෙහිව පැවැතු මුල්ම ප්‍රධාන නඩු විභාගයකින් අනතුරුව ඩැමස්කස් අපරාධ අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව සඳහන් වෙනවා. සිවිල් යුද්ධය සමයේදී වැසියන් ඝාතනය කිරීම, වධහිංසා පැමිණවීම සහ අත්නෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම රැසකට ඔහු වගකිව යුතු බවට එහිදී තවදුරටත් තීන්දුව කර තිබෙනවා. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.